Hi friends, welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මට lectures නැති හැම දවසකම මම යනවා study hall එකට පාඩම් කරන්න. ඉතින් අද උදේත් මම මුලින්ම යන්නේ study hall එකට පාඩම් කරන්න. මේ දවස්වල මම ගොඩක්ම කරන්නේ පාඩම් කරන එක තමයි. මොකද exam වලට ගොඩක් ළඟයි. ඉතින් උදේම library එකට යන අතරමඟදී තමයි මේ ඉන්නේ. මොකද විහාර මහදේව පාක් එක මැද ඉන්නේ මම යන්නේ. ඉතින් දැන් මං ලයිබ්‍රරි එකට යන ගමන් තමයි ඉන්නේ. මම පාක් එකට වෙලා ටිකක් වෙලා ඉඳලා මාත් එක්ක තනියම කාලේ ගත කරලා තමයි ලයිබ්‍රරි එකට ගියේ. ඉතින් මං හරි ආසයි තනියම මාත් එක්ක ඉන්න. තනියම දැන් ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න උනත් රෙස්ටෝරන්ට් එකකට එතකොට ෆිල්ම් එකක් බලන්න ඒ වගේ මං හරි ආසයි. ඉස්සර මට පාරේ ඇවිදගෙන යන්න තනියම බයයි. මං හරි බයයි තනියම ඇවිදින්න. චූටි දුරක්වත් මට තනියම යන්න බෑ කවුරුත් නැතුව. අම්මයි අක්කයි යාළුවෝ කවුරුත් එක්ක හරි තමයි යන්නේ. මං දැන් නම් එහෙම නෑ. මං හරි ආසයි තනියම ගිහින් මගේ වැඩ කරගන්න. එතකොට නිදහසේ ඉන්න මං හරි ආසයි ඒකට. ඉතින් මං දැන් ගොඩක් වෙලාවට මාත් එක්කම තනියම කාලය ගත කරන්න පුංචි වෙලාවක් හරි ආසයි. ගෙදරින් ඉඳන් මම පාඩම් කරනකොට මට එක තැන එකම වෙලාවක් ඉඳගෙන ඉන්න අමාරුයි. ඒ කියන්නේ පැය දෙකක් තුනක් එක ඉරියව්වකින් ඉඳගෙන මට හරි අමාරුයි අපහසුයි. මම නැගිටිනවා එළියට යනවා ආයෙත් යනවා ඒ වගේ. හැබැයි මෙතන ඉඳන් පාඩම් කරනකොට මට එකම ඉරියව්ව පැය දෙකක් තුනක් හරි අර එකම දෙයකට අවධානය දීලා පාඩම් කරගෙන යන්න හරි ලේසි. අර මෙතන ඉන්න හැමෝමත් පාඩම් කරනවා. එතකොට මට වුණත් මගේ වැඩ ටික එහෙම කරගෙන යන්න හිතෙනවා. අර හැම පාඩම් කරන මනසක් නෙතනදී ඇති වෙන්නේ. ඔයත් කොළඹවට ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් පබ්ලික් ලයිබ්‍රරි එකකට membership එක අරගෙන රුපියල් 250ක් වගේ යන අවුරුද්දටම ස්ටඩි හෝල් එකේ ඔයාලගේ වැඩ ටික කරගන්න, පාඩම් වැඩ ටික පහසුවෙන් කරගන්න ඔයාලටත් පුළුවන්. ඔයාලා කැමති නම් ඒ වගේම ලයිබ්‍රරි එකෙන් ඔයාලට ඔයාලගේ විෂයන් වලට අදාළ ඕනම පොතක් ඒකෙන් ගන්නත් පුළුවන් ඒ membership එක හරහා. මම 4 වෙනකන් ස්ටඩි හෝල් එකේ හිටියා. ඉතින් දැන් 4:10ට වගේ ඇති. මම මේ ටික එකක් දාගෙන ඉක්මනට යන්නේ ෆිල්ම් එකක් බලන්න. ඉතින් මම ගොඩක් ආසාවෙන් හිටියා නෙළුම් කොළන ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් මට වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් එක පැයකමාරට වගේ ෆිල්ම් හෝල් එකේ පේනවා PVR එකේ. ඉතින් ඊළඟ මූවි ටයිම් එක තියෙන්නේ 4:30ට. ඉතින් මට හිතුණා ඒක බලන්න ගියොත් හොඳයි කියලා. ඉතින් මම වර්ග් ගෝල් ෆේස් එකට ආවා. 4:00ට දැන් ඔන්න වෙන්නේ. ඉතින් මම දුවගෙන යන්නේ ෆිල්ම් එක බලන්න. මම පළවෙනි පාර තමයි ෆිල්ම් එකක් මේ තනියම බලන්න යන්නේ. හැබැයි ඒක බෝරින් නැහැ. ගොඩක් අය බෝරින් කියලා කිව්වා. ඒකයි ෆිල්ම් එක හොඳට රසවින්දනය කරන්න පුළුවන් තනියම බලනවා නම්. විශේෂයෙන්ම නෙළුම් කොළ ෆිල්ම් එක තනියම බලන්න යන එක ගොඩක් හොඳයි. ඔයාලත් මේක බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න කාත් එක්කද ෆිල්ම් එක බලන්න ගියේ කියලා. එහෙනම් අපි ෆිල්ම් එක බලලා ඉවර වෙලා හම්බෙමු. Woke up this morning with a smile on my face. But they look darker than her soul. When did I become a lonely ghost? Oh, oh, oh.
ඇස්සවත්ම කෑලි ටික පෙන්වන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. ඔයාලා ෆිල්ම් එක බලලා නැත්නම් ඉක්මනටම ගිහින් බලන්න. ඇත්තටම හරිම ලස්සන කියන්නේ රසජනක ෆිල්ම් එකක්. hina වෙවි බලන්න පුළුවන්. චුට්ටක්වත් කම්මැලි හිතෙන්නේ නැහැ. ඉතින් දැන් වෙලාව 6යි කාලට විතර ඇති. ඉතින් මම ටුක් එකක් දාගෙන දැන් ඉක්මනටම ගෙදර යනවා. ඉතින් මගේ vlog එක අදට ඉවරයි. තවත් ලස්සන vlog එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. හැමෝටම bye bye.